සිංහල සාහිත්‍ය ලෝකයට අලුත් පොතක් දායාද කිරීම හේතු කරගෙන හොඳම පොතක් තෝරලා වසරේ හොඳම පොත විදියට ස්වර්ණ පුස්තක සම්මානය ප්‍රදානය කිරීම ආරම්භ කරන ලද්දේ 2007 වසරේ. එදා ඉඳලා 2025 දක්වා ස්වර්ණ පුස්තක සම්මාන දිනන ලද පොත් මොනවද කියලා අද අපි මේ වීඩියෝ එකෙන් බලමු. 2007 කන්දපාමුල කරුණාදාස සූරියාරච්චි. 2008 සොයන්ජාත සමරවීර විජේසිංහ. 2009 පොදු පුරුෂයා සුනේත්‍රා රාජකරුණානායක. 2010 කන්දක් සේමා සුමිත්‍රා රාහුබද්ද. 2011 කවි කඳුර සුනේත්‍රා රාජකරුණානායක. 2012 සිටුවර පුවත රූපා ශ්‍රියානි ඒකනායක. 2013 කාලසර්ප කීර්ති වැලිසරගේ. 2014 කුරුළු හදවත ලියනගේ අමරකීර්ති. 2015 රන්කරඬුව බටුවංගල රාහුල හිමි. 2016 අහම්බකාරක ලියනගේ අමරකීර්ති. 2017 හඳපළුව තනිතරුව නිශ්ශංක විජේමාන්න. 2018 අප්පච්චි ඇවිත් සමන් වික්‍රමාරච්චි. 2019 අදිසි නදිය කපිල කුමාර කාලිංග. 2020 පේත එරික් ඉලයප්පාරච්චි. 2021 බේරුණ්ඩ කැදැල්ල රූපා ශ්‍රියානි ඒකනායක. 2022 ප්‍රේමානිසංස චන්ද්‍රරත්න බණ්ඩාර. 2023 කුර හඬ කිවියකෙන නෝබට් අයගමගේ. 2024 කැමේලියා විරාජිනී තෙන්නකෝන්. 2025 පියාසර සමය චන්ද්‍රරත්න බණ්ඩාර.